පුත්තලම් දිස්ත්‍රික්කයේ පුත්තලම අධ්‍යාපන කලාපයේ පුත්තලම උතුර අධ්‍යාපන කොට්ටාශයේ වනාතවිල්ලුව විජයපුර කනිෂ්ඨ විද්‍යාලය වර්ෂ 1968 දී ඉදිකරන ලද අතර එතෙන් පටන් ප්‍රදේශයේ සුවහසක් දුවා දරුවන්ගේ නැන පහන් දල්වමින් පුරා වසර 45ක් තිස්සේ මානව ගුණාත්මක හා භෞතික යන ත්‍රිවිධ අංශයන්ගෙන් සංවර්ධනයේ නොයෙක් කඩයින් පසු කරමින් වර්තමානයේ වන විට විජයපුර කීර්ති නාමය පුත්තලම කලාපය තුල ඔසවා තබන්නට සමත් වී සිටිනවා. දශක 4කට අධික කාලය තුල සිය ශක්තිය ධෛර්යය විජයපුර පාසල වෙනුවෙන්ම කැප කළ ගුරු මණ්ඩලයත් මෙකී කාලය තුල නොඑක් දුෂ්කරතා මැද්දේ සිය අධ්‍යාපනයේ නව මානයන් සොයා ගිය ශිෂ්‍ය පරපුරත් පාසලේ දියුණුව නිමදව අපේක්ෂා කරන ප්‍රදේශයේ දෙමාපියනුත් විජයපුර කනිෂ්ඨ විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමේ සමාජික ප්‍රජාවත් ප්‍රාදේශීය දේශපාලන අධිකාරීත්වයත් විවිධ අයුරින් පාසලට සුබපතන සියලු දෙනාත් මෙකී සාර්ථක ජයග්‍රාහී ප්‍රතිඵලයේ කොටස්කරුවන් වන්නේ ඉමහත් වූ ගෞරව අභිමානයක් පෙරටු කරගෙනයි. දියුණුවන තාක්ෂණික විශ්වය තුල ශීඝ්‍රයෙන් වෙනස් වන නව අධ්‍යාපන ක්‍රමවේදයේ මාවතට විජයපුර කනිෂ්ඨ විද්‍යාලය ප්‍රවේශ කරවීමටත් එහි නොමඳ විස්මිත චමත්කාරය අප පාසලේ ශිෂ්‍ය ප්‍රජාවට සම්ප්‍රේෂණය කරවීමටත් විජයපුර කනිෂ්ඨ විද්‍යාලයේ වර්තමාන ගරු විදුහල්පති ටීජීපී අරුණකාන්ත මැතිතුමන් නිරන්තර පරිශ්‍රමයක අරගලයක නියැලී සිටිනවා. එකී පරිශ්‍රමය තව තවත් බලගන්වන්නට ජවයක් එකතු කරලන්නට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය දක්වන කැපවීමද ඉතා ප්‍රශස්ත මට්ටමක පවතින බවද අවිවාදයෙන් පැවසිය හැකියි. සාම්ප්‍රදායික පන්තිකාමර අධ්‍යාපනයෙන් මිදී පාරිසරික වෙනස්කම් තුල සජීවී අත්දැකීම් ලබා ගැනීමට මහඟු අවස්ථාවක් වන්නේ වාර්ෂික අධ්‍යාපන චාරිකාවයි. මෑත ඉතිහාසයේ බැලූ කල 2010 වර්ෂයේ ත්‍රිකුණාමලය තෙදින චාරිකාව 2011 වර්ෂයේ මාගම්පුර සැරිසර තෙදින චාරිකාව හා 2012 වර්ෂයේ කොළඹ පුරවරය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කළ අධ්‍යාපන චාරිකා පාසලේ ශිෂ්‍ය ප්‍රජාව තුළ සැබෑ අධ්‍යාපනික වටිනාකම් රාශියක් එකතු කරන්නට සමත් වුණා. 2013 වර්ෂයේ ඒ සියල්ලටම වඩා වෙනස්ම අයුරකින් සංවිධානය කරන්නට යෙදුණු සීතල කඳුකරේ අසිරිය සොයා යන තේමාව තුලින් නුවර එළිය නගරය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය වූ අධ්‍යාපන චාරිකාව වෙනස්ම අත්දැකීම් වලින් පරිපූර්ණ වූවක් වුණා. ගරු විදුහල්පතිතුමන්ගේ උපදේශකත්වයෙනුත් මනෝජ් ඒකනායක ගුරු මහත්මයාගේ ප්‍රධාන සංවිධානයෙනුත් සජිත් ප්‍රනාන්දු සමන්ත පතිරණගේ තුසිත ගුණසේකර හිරුනි නයෝමි හා නිර්මලා ප්‍රියදර්ශනී යන ගුරු මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන් සැදුම්ලත් සංවිධාන ශක්තියනුත් විජයපුර කනිෂ්ඨ විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමේ දායකත්වයෙනුත් පරිත්‍යාගශීලී දෙමාපිය එකමුතුවෙනුත් බලගන්වනු ලැබූ සීතල කඳුකරේ අසිරිය සොයා 2013 අධ්‍යාපන චාරිකාවේ සොඳුරු මතක සටහන් පෙළගැස්මේ දිගහැරුමයි මේ.